ඔය වැඩකේ ඔව් කියන්නකෝ මොකද කියන්නේ? මම ගාමිණී ඔයි. ගාමිණී කියලා එක්කෙනෙක් දොඩාට. කවුද මේ කොහෙද? මම ගාල්ලෙන් දොඩානේ මම මේ දෙඩිය මොකක්ද දන්නවයි? ඔව්. මේ මොකක් හරි මේ පිළිවෙලක් කරගන්න මට මේ යාළුවෙක් දුන්නේ නම්බරේ. එලා ඔව් කියන්න. යාළුවෙක් දුන්නේ නම් ආදිසිය. එලා ඔව් කියන්න මොකද කියලා? නැහැ මොකක් හරි පිළිවෙලක් කරගන්න මේ ඔයත් එක්ක දොඩන්නේ කියලා මට යාළුවෙක් දුන්නේ නම්බරේ. ඔන්නේ කොහෙන්ද කතා කරන්නේ? ගාල්ලෙන් කාලේ ගාමිණී කියලා එක්කෙනෙක් මොකක් සම්බන්ධේ? පිළිවෙලක් කරගන්න. අවුරුදු චන්දන අයියේ ඕවනේ අනේ නෝ කියන්නකෝ පිළිවෙලකට කියන්නකෝ. කොහොමද කතා කරන්නේ? නේ මන් දන්නේ චන්දන අයියේ ගාන පිළිවෙලක් කරන්න මොකද්ද කවුද? එහෙම නෙවෙයි කතා කරනවා මම. අනේ ඉතින් අපි ඒ දොඩන විදියනේ ඔයි. අපේ මෙහෙ ගාලේ දොඩන විදියනේ ඉතින් ඒක. ඒකම නරියන මොකද්ද කවුද අපිට හඳුන ගන්න විදිහට කතා කරන්නේ බෑ. නැහැ අවුරුද්ද අපේ යාළුවට නම් මාත් මේ ටවුන් එකම ඉන්න අඩියක් ගන්න වෙලා ඉන්නේ. නෑ මට අවුරුදු 46යි මට. ඔව්. මට ඉතින් අර පිළිවෙලක් වෙන්න ඕන මේ මම බැඳලා නැහැ කාලේ. පිළිවෙලක් වෙන්නේ මට කපුකමක් කතා කරන්නේ කියලා. පිළිවෙලක් වෙන මන් දන්නේ මොකද්ද කියලා. කපුකමක් කතා කරගන්න ඕන මට. ඔව්. අර මේ ඔය හොඳ වැඩ කරලා තියෙන මෑ කියලා තමයි නම්බරේ දුන්නේ මට සමහර. ඒලා කරලා අපා මොකද්ද? මම ඔව්. මම මාළු බාන්නේ හැබැයි. මාළු බානවා. පොඩි එහෙම ලොකු තරහතිරම් ඕනේ නැහැ පොඩි මොකක් හරි එකක්. මම ඒ මොනොන්නේ මේ නම්බරේට කෝල් එකක් ගන්නම් ඔයාලා හොඳේ. දැනට මොකොත් නැද්ද අතේ? නෑ. දැන් වගේ පෙරුවා. අවුරුදු 46යි. 46යි. කලින් බැඳලා නැහැ. ගාලේ කොහෙද? මං උණ වටුනේ. ගාලේ තමයි ආනේ. එහා. ගාලේ දෙහන්නේ. මොකක්වත් ඉතින් මෙහෙම ඉතින් වැඩි කල් ඉන්නත් බෑ ඉතින් තව 46ක් නේ. හරි මම මට ඇමරිකාවෙන් මම ටග්ගල මේ නම්බරේට කෝල් එකක් දාන්න. දෝ කිව්වයි. නෑ මම මායාවෙන් තාල බලලා මේ මම හිත කාලේ මම දැන් ඉන්නේ ටවුන් එකේ. හොඳේ මං කිව්වනේ. අර කොහමුණත් අර විගාට කරගන්න ඕනේ ඒකයි. බලමු. රාත්‍රිලාව එපා වෙලා ඉන්න ඔය අවුරුදු 46ක් නේ ඔයි. මට මෙච්චර කල් කරේ. නැහැනේ ඉතින් මොකොත්. හරියන්නේම නෑ. එකක් ඉන්දියා. එලා. ඔව් එකක් ඉන්දියා කෙරෙන්නම ගියා. මේ 7. ඔව්. හරියන්නේ නෑනේ. මගේ 7 නෑ. මගේ නෑ. එයාගේ අර ඉන්දියා කෙනාගේ 7. ඒකයි කියලා උනේ. ඒක බලාපොරොත්තු වෙන්න ඉදියේ. දැන් මොකොත්ම නෑ ඔයි. මම මේමක් තියනවා. මට එහෙම අවුරුදු 40 විතර කවුරුත් මම ටග්ගල කෝල් එකක් ගන්නවා. අන්න නියමයි ටග්ගල ගහනවා. පාරියට මම මොකක් හැබැයි මේමයි. මට හොයලා බලලා තමයි දැන් අවුරුදු 40ක් වෙනා ගෑණි කෙල්ලෝ ඉන්නේ නෑනේ. එහෙම අවුලක් නෑ. ගේ දොර තියෙනවා. කවුද ඉන්නේ? මම ඉන්න තව මේ අපේ මල්ලි කෙනෙක් ඉන්නවා එච්චරයි. අපේ මල්ලි නම් යනවා දැන් හෙට අනිද්දා. එයාගේ හදන ගමන් මම විතරයි එතකොට ඉන්නේ. මම වෙනම ඉන්නේ. ඒ කට්ටිය වෙනම මම වෙනම. අපේ මල්ලත් යනවා ලබන සතිය වගේ යනවා ඒ කට්ටියත්. තනියෙන් එතකොට මට යා කවුරු 40 විතර සෙට් එකක් කරලා මම ටග්ගල කතා කරනවා. මට ටොපෝ කෑල්ලක් එවන්න හැකෙයි. ෆොටෝ කෑල්ලක් ඉතින් අවුල මම ෆෝන් එකෙන් එවන්නම්.
මේක මන් දන්නේ නැහැ කොහමද කියලා ගන්න. අනේ කොහම හරි කම නැහනේ ලොකු උදව්වක් කළ දෙනවකෝ. හරි මෙහෙම මට මේ ගස් බඳ නෑනේ ගෑනු. ඔය ඉතින් හොයන්න එපා. හොයලා මං කියන්නත්. කොහොම වුණත් විගහට ඕන. බලමු. ඔය සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඈ? සල්ලි නම් මාළු බෑවට සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔව්. මට විගහට වැඩේ තමයි කරෙන්න ඕන. මූදේ බාන්නේ නේ. මූදේ ගංගේද? ආව මොහොතේ ඔයි. මට කොහම හරි වැඩේ ඉක්මනට කරෙන්න ඕන. හරි. මම හොයලා බලන කෝලයක් දාන්න අපලට. 46ක් නේ. ඔව්. 40 විතරක් හොඳයි නේ. අන්න නියමයි. අන්න බඩු. කියලා වැඩක් නැහැ. හරි. ඔයඩත් තේරෙනවනේ ඉතින්. කියන්න දෙයක් නැහැ නේ. හරි. ඔය කොල්ලෙක් ඇටියට කියන්න දෙයක් නැහැ නේ ඉතින්. හරි. අට විගහට කොහම හරි ඔය දැන් ලබන සතියේ මල්ලිච්චන ඕනේ. ඒ අයියේ. අපේ මේ මොකද දැන් අපි ගෙස්ට් වල අඩියක් ගන්නලා මේ ඉන්නේ හොඳේ. හරි ඔයලෙක් කරගන්නවා. අනේ ඒක අමතක වෙයිද දන්නේ අඩිය ගැහුවට පස්සේ මගේ වැඩේ නේ. මගේ වැඩේ අමතක වෙයිද දන්නේ. ආන තිබ්බා.